YouTube channel. මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරගෙන යන්නකෝ. අද අපි උදේ පාන්දරම නැගිටගෙන පොඩි ගමනක් යන්න තමයි හදන්නේ. මගේ cousins ලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් එක්ක තමයි මේ ගමන යන්න start කරන්නේ. මේ ඉන්නේ අපේ එක cousins කෙනෙක්. තව cousin කෙනෙක් ඉන්නවා. එයාව අපිට මගකදී හම්බ වෙනවා. ඉතින් ඔන්න අපි ගමන start කරා. අපි තුන්දෙනා මේ යන්න හදන්නේ පිටකොටුව බලන්න. ඉතින් පිටකොටුවේ සුන්දරත්වය බලන්න තමයි මේ යන්නේ. අනේ ළමයිනේ සුන්දරත්වය බලන්න නම් මේ යන්නේ. අපිට පොඩි වැඩ වගේක් තියෙනවා. අපිට පොඩි බඩු වගේක් ගන්න තියෙන නිසා තමයි අපි තුන්දෙනා මේ යන්න හදන්නේ. අපි තුන්දෙනා කියන දැන් නම් අපි දෙන්න විතරයි. අනිත් කෙනා අපිට මගදී හම්බ වෙනවා. ඉතින් අද vlog එක ටිකක් වෙනස්. ඉතින් බලාගෙන යන්නකෝ vlog එකේ මොකද වෙන්නේ කියලා. වෙනද වගේ ටිකක් ලොකු vlog එකක් ගේන්න බැරි වුණත් ළමයි පොඩි vlog එකක් මට අද ගේන්න පුළුවන් වුණා. මොකද පිටකොටුව යන නිසා ඔයගොල්ලෝ දන්නවනේ පිටකොටුවේ තත්ත්වය කොහමද කියලා. ඉතින් ඒ නිසා මට පොඩිවට තමයි vlog එක කරන්න පුළුවන් වුණේ. මොකද පිටකොටුවට යන පළවෙනි වතාව තමයි මගේ මේ. ඉතින් කොහොම හරි පැය ගානක ගමනාන්තකින් පස්සේ අපි කොටුවට ගොඩ බැස්සා ළමයි. මේ ඉන්නේ අපි අනිත් කසුන. යාළුවෙක් මේකට සෙට් කරගත්තා. මේ ආනිච්ච. කොහොමද මාත් එක්ක යන ගමන් ආවා. අයි කියන්නේ මම YouTube channel එකට. හායි. දැන් නැන්ද ඉතින් පොඩ්ඩක් අපි ඉතින් එකතු වුණාපුවා. ඉතින් ඔහොම තමයි. ඉතින් අපේ ලොකු අක්කා අපිට කෑමත් ගෙනත් තිබ්බ ඒවත් කාලා අපි ඉතින් ඔන්න කොටුවේ සැරිසරන්න පටන් ගත්තා. අපේ ගමන මේ විදිහට පටන් ගද්දිම අපේ ඉතින් අක්කලා දෙන්නම කියනවා නංගි ෆෝන් එක බලාගන්න ඇත්තම කතාව ඒක තමයි ළමයිනේ කොටුවට යනවා නම් ඕගොල්ලෝගේ wallet එක එතකොට phones වගේ දේවල් පරිස්සම් කරගෙන යන්න. නැත්තම් ඉතින් ඕගොල්ලන්ට අතේ සතිය නැතුව ගෙදර ඉන්න තමයි වෙන්නේ. කරත් ළමයිනේ මම ෆෝන් එක නම් තදින් අල්ලගෙන ගියා. මෙන්න මේ තියෙන stalls ටිකත් බලාගෙන යන ගමන් තමයි අපිට ඕන කරන items ටික ගන්න තමයි අපි මේ පුරකාගෙන යන්නේ. ඉතින් පේනවනේ අපි යන වේගෙ. ඉතින් මේ වගේ සෙල්ලම් බඩු වර්ග එතකොට ලස්සන items ඇඳුම් දාවල් මාර කලෙක්ෂන් එකක් තියෙන ළමයි. මම ෆස්ට් ටයිම් නිසා පොඩ්ඩක් බයේ ගියේ. මට හරියට තියෙන කඩවල ටිකවත් බලා ගන්න හම්බුන්නේ නැහැ. මොකද ඒ තරම් සෙනගත් හිටියා. මොකද අද සැටර්ඩේ දවසක තමයි අපි යන්න පටන් ගන්න ආවේ ළමයිනේ සාරි. ඉතින් සාරි ගන්න shops කීපයකටම අපි ගිහිල්ලා කොහොම හරි එක shops එකකින් මේ වගේ ලස්සන materials බලලා අපි ඉතින් shops වලින් කොහොම හරි අරගත්තා. ඉතින් ලේසි නෑ ළමයිනේ කොටුව වටේ ඇවිදිනවා කියන එක. ඉතින් මේ වගේ ලස්සන earrings collection එකක් මම හිතන්නේ ටැමිල් අය ගොඩක් මේ ජුම්කා earrings වලට එයාලා කියන්නේ ජිම්කේ කියලා. හැබැයි මම දන්නේ හරි වචනේ මොකක්ද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. දවසක් මදි ළමයිනේ කොටුව වටේ ඇවිදින්න. ඉතින් ඒ තරම් ලස්සන items තියෙනවා. ඒ වගේම මේ සමහර items තියෙනවා ගණන් වැඩි ඒවත් තියෙනවා ගණන් අඩු ඒවත් තියෙනවා. ඉතින් ඔය ගොඩක් වටපිටාවේ තියෙන ඒවා රුපියල් 100ට 200ට ගන්න පුළුවන් items එහෙමත් තියෙනවා. ඉතින් ගොඩක් ඇතුළට වෙන්න shops වල ටිකක් ගණන් වැඩි හොඳ items quality items ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ වගේම business එකක් කරන ඕනම කෙනෙක්ට ගිහිල්ලා wholesale විදියට items ගන්න කොටුවෙන් පුළුවන්ද? මං කිව්වනේ ළමයි එච්චර vlogs එකට වීඩියෝස් ගන්න අමාරුයි. මොකද ෆෝන් එක නැති වෙයි කියලා ඊට වඩා බයයි. ඉතින් කොහොම හරි අපේ සාරීස් ටිකත් අරගෙන අපි ආවා ගෙදර අයට මොන හරි ගන්න. ඉතින් caravan fresh එකෙන් අපි පොඩි ස්නැක්ස් වගේ දේවල් අරගෙන අපි අපේ බස් එකට නැග්ගා. ඉතින් ඔහොම තමයි අද දවසේ මගේ vlog එක වුණේ. ඉතින් මට ගොඩාක් vlogs කරගන්න ටයිම් එක හම්බුනේ නැහැ ළමයිනේ. මොකද අපි බඩුත් අරගෙන ඊට මෙට දුවන්න එපයි. මොකද අපිට හරියට කන්නවත් ටයිම් එකක් හම්බුනේ. ඒ තරම් අපි තුන්දෙනා ඊට මෙට දුවන ගමන් තමයි අපේ වැඩ ටික කරගත්තේ. ඉතින් අද vlog එක ඔයගොල්ලෝ enjoy කරා නම් මම හිතනවා ඔයගොල්ලෝ මගේ vlog එක enjoy කරන්න ඇති කියලා. ඉතින් තවත් දවසක ලස්සන vlog එකක් අරගෙන ඉක්මනට මෙන්නම්කෝ. තවත් vlog එකක් මම edit කරන ගමන් තියෙන්නේ. ඒ vlog එකත් මම ඉක්මනටම දාන්නම්. ඉතින් ගිහින් එන්න. bye bye. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.